ඔයාලත් Google Gemini පාවිච්චි කරාට ඒකේ තියෙන ෆීචර්ස් වලින් ඉතාමත් පොඩි ප්‍රමාණයක් තමයි භාවිතා කරන්න කියලා දැනගෙන හිටියද? දැන් අපිට Gemini එක කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් යාළුවෙක් එක්ක කතා කරනවා වගේ සිංහලෙන්ම කතා කරන්න පුළුවන්. ඒකෙන් අපිට ඕනම දෙයක් අහන්නත් පුළුවන්. ඒ වගේම අනිකුත් Google app එක්ක සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට Google Map, Google Drive, YouTube, email වගේ දේවල්. ඒ වගේම අපිට කැමති AI voice එකකුත් අපිට change කරගන්න පුළුවන්. ඒ වගේම තවත් live camera, AI assistant සහ screen sharing වගේ options ගොඩාක් අපි අද කතා කරමු. අපි අද කතා කරන්නේ iOS වලට කොහොමද මේ Google Gemini එකේ අලුත්ම feature එක වන Gemini AI voice assistant එක support කරන්න කියලා. අපිට දැන් Gemini එකෙන් සිංහලෙන්ම ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සිංහලෙන්ම උත්තර දෙනවා. උදාහරණයක් විදිහට අපි යාලා බලමු ලංකාවේ උසම දිය ඇල්ල මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා Google Gemini app එක open කරගෙන මෙන්න මෙතන තියෙන voice assistant එක open කරගන්න. ඊට පස්සේ මෙතනින් අපිට අහන්න පුළුවන්. "Hey Google, ලංකාවේ උසම දිය ඇල්ල කුමක්ද?" ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වෙන්නේ බඹරකන්ද දිය ඇල්ල. ඒක බදුල්ල දිස්ත්‍රික්කයේ කළුපහන ප්‍රදේශයේ තියෙන්නේ. උස දල වශයෙන් මීටර් 263ක් විතර වෙනවා. "Hey Google, ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා කවුද?" ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වුණේ මහා බ්‍රිතාන්‍ය පාලනය යටතේ හිටපු ඩී.එස්. සේනානායක මහත්මයා. එතුමා 1947 දී තමයි ඒ ධූරයටපත් උනේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සිංහලෙන්ම අපිට උත්තරේ දෙනවා. ගොඩක්ම පැහැදිලි විදිහට අපිට උත්තරේ දෙනවා. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපි AI ගෙන් ප්‍රශ්නයක් අහලා එයා උත්තර දෙන අතරතුරදී අපි ආයෙ ප්‍රශ්නයක් අහද්දී එයා අපි කියන එක අහගෙන ඉඳලා අපේ ඒ ප්‍රශ්නටත් උත්තරේ දෙනවා. "Hey Google, මට ඊළඟ නිවාඩුවට යන්න ලස්සන තැනක් කියන්න පුළුවන්ද?" ඇත්තටම ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඔයා කැමති නිස්කලංක වෙරළ තීරයක් තියෙන තැනක් කියන්න පුළුවන්ද? ඔයා දකුණු වෙරළට කැමති නම් මිරිස්ස නැත්තම් උණුටුන වගේ තැන් හරිම ජනප්‍රියයි. නිස්කලංක තැනක් හොයනවා නම් ගාල්ලේ හික්කඩුව පැත්තත් හොඳ තේරීමක්. ඔයාලට පේනව නේද අපි අහන ඔක්කොම හරියට එයා අහගෙන ඉඳලා ඒවට පිළිතුරු දෙනවා. ඉතාමත් පැහැදිලිව අපිට මේකෙන් උත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට ටයිප් කර කර ඉන්නේ නැතුව කාලය ඉතුරු කරගන්න කෙලින්ම voice assistant ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට පුළුවන් AI voice එක අපිට කැමති කෙනෙක් විදිහට මාරු කරන්න. කියන්නේ කැමති voice එකක් අපිට select කරගන්න පුළුවන්. අපිට ගැඹුරු voice එකක්ද, මුදු එකක්ද, විහිළු එකක්ද, ගැහෙන පිරිමි කටහඬක්ද වගේ කැමති ආකාරයකට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම Gemini app එක open කරගන්න. ඊට පස්සේ අපේ මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරන්න. ඊට පස්සේ අපිට settings හම්බ වෙනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙතන Gemini's voice කියලා පෙන්නනවා. එතකොට ඒකෙන් අපිට අපේ කැමති voice එකක් select කරගන්න පුළුවන්. I'm excited to be your voice. If you like, Feel free to keep exploring until you find. Remember, you can always switch voices. If you're curious about the other voice, It's lovely to meet you. perhaps I'm the perfect fit. I'm another voice in the mix, ready to talk whenever you are. අපිට දැන් පුළුවන් මේ Gemini එකෙන් live camera option එක පාවිච්චි කරලා අපි ළඟ තියෙන ඕනම දෙයක් ගැන අහලා බලන්න. ඉස්සෙල්ලාම Gemini app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ අපි මෙතන voice assistant එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න වම් පැත්තේ පහළ කෙළවරින් අපිට බලා ගන්න පුළුවන් camera icon එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මම අහනවා Gemini ගෙන් මේ මොකක්ද කියලා. "Hey Gemini, what is this?" This looks like a power adapter. "Hey Gemini, what is this?" That's a package of citronella incense sticks, which are usually used to help repel mosquitoes. අපිට පුළුවන් අපේ ස්ක්‍රීන් එකේ තියෙන ඕනෑම දෙයක් පෙන්නලා ඒ ගැන විස්තර අහන්න. මෙන්න මේ විදිහට Gemini app එක අපි open කරගන්නවා. ඊට පස්සේ අපි voice assistant ක්ලික් කරනවා දකුණු පැත්තේ පහළ කෙළවර. ඊට පස්සේ අපි මෙන්න මෙතන screen sharing button එක press කරනවා. ඊට පස්සේ අපේ screen එක record වෙනවා කියලා මෙතනින් කියනවා. එතන මම Gemini දෙනවා. ඊට පස්සේ Gemini app එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ මං අහනවා "Hey Gemini, මට කියන්න පුළුවන්ද මගේ ස්ක්‍රීන් එකේ තියෙන මේ PreTube app එක ගැන?" කාර්යබහුල වෙලාවක කවුරුත් කැමතිනේ බාධාවකින් තොරව වීඩියෝ බලන්න. PreTube app එකෙන් කරන්නේ ප්‍රධාන YouTube app එකේ තියෙන වීඩියෝ වෙළඳ දැන්වීම නැතුව බලන්න දෙන එක. ඒ වගේම වෙන apps පාවිච්චි කරන ගමන් උනත් player එක පොඩියට තියාගෙන වීඩියෝ බලන්නත් පුළුවන්. ඕක තමයි ප්‍රධාන දේ. අන්න එතකොට එයා ඒ app එක ගැන සිංහලෙන් අපිට විස්තර ගොඩාක් ලබා දෙනවා. අපිට තව විස්තර අහනවා නම් ඒවටත් එයා අනිවාර්යයෙන්ම උත්තර ලබා දෙනවා. ඉස්සර Android වල භාවිතා වුණේ Google AI. හැබැයි දැන් open වෙන්නේ Gemini AI. හැබැයි iOS වල ඕගොල්ලෝ දන්නවා
දැනටමත් AI assistant කෙනෙක් ඉන්නවා Siri. Hey Siri කියලා අපි යාගෙන් අවශ්‍ය ප්‍රශ්න ටික අහනවා. iOS වලටත් පුළුවන් අපිට මේ Gemini AI assistant එක දාගන්න. ඒක දාගන්න ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි Google app එක අපිට install කරලා දාගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි home screen widget එකක් විදිහට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි ක්‍රමය තමයි lock screen widget එකක් විදිහට දාගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි Google app එක install කරලා අපිට දාගන්න පුළුවන් අපේ home screen එකට. ඔයාලගේ ෆෝන් එකේ Google app එක නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට App Store එකට ගිහිල්ලා Google කියලා search කරලා අපිට app එක download කරගන්න. මගේ ෆෝන් එකේ නම් ඇත්තටම Google app එක තියෙනවා. එතකොට අපි Google app එක open කරලා දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙන කොටු හතරක් තියෙන සලකුණ click කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතන Gemini icon එක පෙන්නනවා. ඒක press කරාම කෙලින්ම අපිට Gemini app එකට තමයි අපිව අරගෙන යන්නේ. එතකොට අපිට මේකෙන් voice assistant click කරලා අපිට අවශ්‍ය ප්‍රශ්න අහලා උත්තර ලබා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි home screen widget එකක් විදිහට add කරන එක. අපේ home screen එකට widget එකක් විදිහට add කරන්න පුළුවන්. එහෙම නැත්නම් lock screen එකට widget එකක් විදිහට add කරන්නත් පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. home screen එකේ long press කරගෙන ඉන්නවා අපි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් home screen එක. ඊට පස්සේ මෙන්න මෙතන වම් පැත්තේ උඩ කෙළවර add widget කියලා එකක් තියෙනවා. ඒක click කරනවා. ඊට පස්සේ search widgets වලින් අපි search කරනවා Gemini කියලා. ඊට පස්සේ අපිට widget එක මෙන්න මේ විදිහට කොටුවක් විදිහට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ වගේ බාර් එකක් විදිහට දාගන්නත් පුළුවන්. මම පළවෙනි එක දෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින් අපිට වෙනම widget එකක් විදිහට Gemini add වෙලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ අපේ widget එක ඇතුලේ තියෙන AI voice assistant එක අපි click කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ අපිව කෙලින්ම Gemini app එකට අරන් යනවා. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් "Hey Gemini, මට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ විශාලතම බුදු පිළිමය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා?" ශ්‍රී ලංකාවේ විශාලතම බුදු පිළිමය විදියට හඳුන්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන රම්බොඩගල්ල මොනරාගල විහාරයේ තියෙන නිර්මාණය. ඒක ගලක කොටලා හදපු ලොකු පිළිමයක්. ඔයා ඒක ගැන තවදුරටත් මොනවා හරි දැනගන්න කැමතිද? Android phone වල නම් home button එක press කරගෙන හිටපුවාම හරි power button එක press කරගෙන හිටපුවාම හරි කෙලින්ම open වෙන්නේ Gemini AI එක. හැබැයි iOS වල open වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ විදිහට widget එකක් විදිහට add කරන්න සිද්ධ වුනේ. ඒ වගේම Gemini එක අනිකුත් Google app ඔක්කොටම support කරනවා. උදාහරණයක් විදිහට Google එකට, YouTube එකට, email වලට, ඊට පස්සේ Google Map එකට වගේ ඒවට support කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් Gemini වලට කියන්න YouTube app එකට ගිහිල්ලා අපි කැමති මොකක් හරි YouTube channel එකක් open කරලා ඒකේ විස්තර අහන්න පුළුවන්. ඊට පස්සේ අපිට email වලට ගියොත් අපිට email වලින් අහන්න පුළුවන් මම දාලා තියෙන order එක ගැන විස්තර ටිකක් කියන්න කියලා. ඊට පස්සේ අපිට Google Map එක ගැන කතා කරොත් එහෙම අපිට ෆෝන් එක අතින් අල්ලන්නෙම නැතුව අපි කොහේ හරි ගමනක් යනවා නම් අපිට ඒ ඉන්න තැන කොහෙද කියලා එතන ඉඳන් අපිට අවශ්‍ය තැනට යන්න පාර කියන්න කියලා ඉල්ලන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අපිට යන පාර පැහැදිලිව කියනවා. ඒ වගේම ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න පුළුවන්, ස්ක්‍රීන්ෂොට්ස් ගන්න පුළුවන්. මේ වගේ කන්ට්‍රෝල් සිස්ටම් ගොඩක් AI voice assistant හරහා. ඉතින් මම විස්තර කළේ ඊටමත් පොඩි කොටස් ප්‍රමාණයක්. මේ Gemini AI voice assistant වලින් අපිට එදිනෙදා වැඩ ගොඩාක් පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.